හයි කොහොමද මගේ ලස්සන කෙල්ලෝ ටික හොඳින් ඉන්නා නේද? ඔන්න අද අපේ 3 වෙනි දවස. මේ යමු පැක් එක හදන්නේ කොහොමද කියලා බලන්න. පැක් එක හදාගෙන ඉවර වෙලා අපි ඒක ගැන කතා කරමු. අද අපේ මූලිකම අමුද්‍රව්‍ය තමයි අල. ඔන්න ගෙදර තියෙන පුංචි අල ගෙඩියක් ගන්න ඕනේ. ඒක හොඳට පිරිසිදු කරගෙන ඉවර වෙලා මේ වගේ භාජනයකට දාලා හොඳට තම්බලා ගන්න. ඔන්න දැන් මගේ අල ගෙඩිය තැම්බිලා ඉවරයි. හොඳටම තම්බ ගන්න ඕනේ. මොකද අපි මේක හොඳට බෙරි වෙන්න අපි මේක පොඩියට කඩා ගන්න ඕනේ. අන්න ඒක නිසා හොඳට මේක තම්බ ගන්න. තම්බගත්ත අල ගෙඩිය මෙන්න මේ විදියට පොත්ත අයින් කරලා ඉවර වෙලා ඔයාගේ පැක් එක හදන භාජනයට දාගන්න. ඔයාලා දන්නවද අල කියන්නේ අපිව ඉක්මනින්ම සුදු කරන්න පුළුවන් බ්ලීචින් එකක් කියලා. ඔව් ඔයාට ඇහුණා හරි. මේක බ්ලීචින් එකක්. මේ බ්ලීචින් එක ගෑවා කියලා අපේ ස්කින් එකට කිසිම අතුරු ආබාධයක් වෙන්නේ නෑ ළමයි. මේකෙන් වෙන්නේ හැමදාම තියෙන සුදක් අපේ ස්කින් එකට හම්බ වෙන එක. දැන් මේ මං කරන්නේ අල ගෙඩිය හොඳට කුඩු කරගන්නවා. මේක හොඳට බෙරි වෙන්න ඕනේ. මොකද අපි ෆේස් පැක් එකක් නේ හදන්න යන්නේ. මේ පේන විදියට හොඳට චොප් කරගත්ත අල ගෙඩියට අපි කස්තුරි කහ එකතු කරගන්න ඕනේ. ඒත් එක්කම අපි මේ දවස් ටිකේ එකතු කරගත්තු නැති දෙයක් එකතු කරගන්නවාද වෙනිවැල් ගැට පවුඩර් එක. ඒකටම අපි කිරිත් එකතු කරගන්න ඕනේ. ඔන්න දැන් අපි මේ ඔක්කොම ටික දාලා හොඳට මික්ස් කරගන්න ඕනේ. හොඳට බෙරි ඒ කියන්නේ තලපයක් වගේ එන්න මේක හොඳට මික්ස් කරගන්න ඕනේ. මේ ඔක්කොම හොඳට මික්ස් කරගත්තට පස්සේ අපි ඒකටම රෝස වතුර ටිකකුත් එකතු කරලා ආයෙ මේක හොඳට මික්ස් කරගන්න ඕනේ. ඔයාලට අද මේ මං කියලා දෙන පැක් එක ඔයාලා හැමදාම දැම්මත් ප්‍රශ්නයක් නෑ. කොහොඹයි කස්තුරි කහයි කිරි නොදා අල ගෙඩියක් බොයිල් කරලා ඉවර වෙලා ඔයාගේ මූණේ හැමදාම රැට ගාලා වොෂ් කරලා නිදාගත්තට ප්‍රශ්නකුත් නෑ. මේ බෙනිෆිට් එක ඒ විදියටම හම්බ වෙනවා. ඔන්න දැන් මං ෆේස් වොෂ් කරගත්ත මගේ ෆේස් එකට මේ පැක් එක ඇප්ලයි කරගන්නයි යන්නේ. ළමයි ඔයාලා මොන පැක් එක ඇප්ලයි කරත් එක්ක ෆේස් එක ක්ලෙන්ස් කරගන්න. එහෙම නැත්නම් ෆේස් වොෂ් කරගන්න. ගොඩක් අය මගෙන් අහලා තිබ්බා ඔයා යූස් කරන ෆේස් වොෂ් එක මොකක්ද කියලා. මම මේ දවස්වල යූස් කරන්නේ ගානියා බ්‍රෑන්ඩ් එකේ ෆේස් වොෂ් එක. දැන් අපි කතා කරමු මේ පැක් එකෙන් මොකක්ද වෙන්නේ කියලා. මම ඔයාලට කලින් කිව්වා වගේම තමයි මේ අලවලට පුළුවන් අපේ සම ඉක්මනටම පැහැපත් කරන්න. ඒ විතරක් නෙමෙයි අපි වයසට යන එක අඩු කරන්නත් මෙන්න මේ අලවලට පුළුවන්. පැක් එක දැම්මොත් අපිට එක බෙනිෆිට් එකක් විතරක් නෙමෙයි ළමයි හම්බ වෙන්නේ. තව ගොඩාක් දේවල් හම්බ වෙනවා. අලවලට පුළුවන් අපේ මූණේ තියෙන අඳුරු ලප කැරල් ඔක්කොම අඩු කරන්න. තව දෙයක් තියෙනවා. අපේ මූණේ තියෙන කොලජන් එක මං කියවනේ අවුරුදු 25න් පස්සේ කොලජන් අපේ මූණේ නිපද වෙන එක අඩු වෙනවා. අන්න ඒ කොලජන් ප්‍රමාණය නිපදවන්නත් මේ අලවලට පුළුවන්. වෙනිවැල් ගැට පවුඩර් එකට පුළුවන් අපේ තරුණ පෙනුම තවත් ටිකක් වැඩි කරලා පෙන්වන්න. ඔන්න අපි වයසට යන එක අඩු කරගන්න ඕනේ නම් වෙනිවැල් ගැට පවුඩර් එකෙන් ඒක කරන්න පුළුවන්. වෙනිවැල් ගැට වලට පුළුවන් අපේ මූණේ තියෙන විෂ බීජ නාශය කරන්න. අන්න ඒක නිසා අපේ ඇක්ටිව් පිම්පල්ස් අඩු කරන්න මෙන්න මේකෙන් පුළුවන්. පැක් එක දාලා හරියටම විනාඩි 45ක් වගේ ඔයාගේ මූණේ තියෙන්න දෙන්න. ඔහොමම වේලිලා යනකම් මූණේ මේ පැක් එක තියෙන්න ඕනේ. ඔන්න දැන් මගේ මේ පැක් එක විනාඩි 45කට පස්සේ මම මෙන්න මේ විදියට වතුර ටිකක් ස්ප්‍රේ කරනවා. මොකද මේක අපේ මූණට ඇලවිලා වගේ තියෙන නිසා. මේ විදියට හොඳට ස්ප්‍රේ කරගත්තට පස්සේ තමයි අපි පැක් එක රිමූව් කරන්න යන්නේ. මේ පැක් එක රිමූව් කරද්දි මගේ රියැක්ෂන් එක මොකද මං ඊයේ ගොඩාක් අවුවේ ගියා. එතකොට මගේ මූණ ටිකක් අව පැහැගැන්විලා තිබ්බේ. ඔන්නේ ඔක්කොම ඒ අවුවට පිච්චිලා තිබිච්ච ඔක්කොම එකපාර මේ පැක් එකෙන් නැති කරගන්න මට පුළුවන් වුණා. මම ඔයාලට අන්තිමේට වීඩියෝ එකක් දාන්නම් මගේ ස්කින් එක දැන් කොහොමද තියෙන්නේ කියලා මේ පැක් එක දාලා රිමූව් කරාට පස්සේ කිසිම එඩිට් එකක් නැතුව මම ඔයාලට පෙන්නන්නම්. මම මේ වීඩියෝස් කරන්නේ කිසිම ඉෆෙක්ට් එකක් දාන්නේ නැතුව. මට නම් මේ පැක් එක හැමදාම වගේ දාන්න හිතිලා තියෙන්නේ. මොකද ඒ තරම් ලොකු වෙනසක් තියෙනවා පැක් එක රිමූව් කරද්දී. ඔයාලත් මේක අනිවාර්යෙන් කරලා බලන්න. මේ චැලෙන්ජ් එකට ඔයා එකතු වෙලා ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් මේ 3 වෙනි දවස මග අරගන්න නැතුව මේ ස්ටෙප්ස් ටික හරියටම කරන්න. ඔයාටම හිතා ගන්න බැරි වෙයි ඔයාගේ ස්කින් එක කොච්චර ලොකු වෙනසක් වෙලාද කියලා දවස් 30 ඉවර වෙද්දී. මම ඔයාලට දැන් වීඩියෝ එකක් දාන්නම්. මේ මගේ කලින් තිබ්බ මූණ තමයි මේ තියෙන්නේ. ඒත් ඊට පස්සේ මේ හැම පැක් එකක්ම ඇප්ලයි කරන්න ගත්තට පස්සේ දැන් තියෙන මූණ තමයි මේ තියෙන්නේ. වෙනසක් වෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම ඔයත් ස්කින් කෙයාර් රූටින් එකක් කරන්න.